අක්කේ ඔය යන්නේ මේක කොහෙද බම් මේ යන්නේ? කොහෙද බයි යන්නේ මේ පෙරි පෙරි ගාතේ? යන තැනක මට කියලා යන්න එපැයි. බලපන් මම බය වෙච්ච තරම හුස්මත් නැවතුණා වාගේ. නැගපන් මේකට යන්න. නෑ ඕන්නේ මං එන්න. අනේ මල්ලි කිව්වම අහලා නැගපන්. මම මේ ආවා වගේ එන්නම්. කරදර කරන්නේ නැතුව ඔයා යන්න. නිරෝෂන් උපලේ. මම යන්නේ යමන් ඉතින්. ඕන්නේ නැහැ මම එන්නම්. වඩාරේ කම්මැලිද? නෑ. ඇයි? මට නම් කම්මැලි නෑ. ඇයි? එනම් වඩාරේ දුකයිද? ඇයි? ඇස් පේන්නේ නැති එකට. නෑ. ඇයි දුක නැත්තේ? එහෙම තමයි. සමහර දේවල් නැති වෙනවා. ඒ නැති වෙන දේවල් ආයේ කවදාවත් හම්බෙන්නේ නැහැ. කොච්චර දුක් වුණා. ඇයි පුතාගේ හිම දේවල් කවදාවත් නැති වෙලා නැද්ද? නෑ. සෙල්ලම් බඩුව? නෑ. පැන්සලක් පුතා? මේ ළඟ ඉඳ මගේ මක්කේ නැති වුණා. ආ. ඉතින් පුතාට දුක හිතුණාද? ඔව්. ඇයි? ඒක සුන්දර මක්කයක්. ආ. ඊට පස්සේ පුතාට ඒක හම්බුණාද? නෑ. අම්මා ඒ වගේ එකක් කරන් දුන්නා. ආහා. ඒකනේ. මාමා දුක් වුණා කියලා මාමාගේ ඇස් දෙක ආයි හම්බෙන්නේ. ඒ නිසා දුක් වෙලා වැඩක් නැහැ. ඔයාට දුකයිද මාමා ගැන? ඔව්. ඔයා දුක් වෙන්න එපා. මාමට දැන් ඔයාගේ ඇස් දෙක තියෙනවද? මං අද පත්තරේ ගෙනාව සාලේ ඇති. ඔයාට පුළුවන් මට ඇහෙන එක කියවන්න. ඔව්. මල්ලි මං කෙසෙල් කොටුවට යනවා. ආයේ මේ යන්න එපා බං. ඒ කොල්ලව තනියෙන් දාලා. පත්තරේ අරන්. අඩේ කිව්වත් වගේ මේකේ නියමෙට පේනවනේ ටීවී එක බං. ඒකනේ තව රේඩියෝත් තියෙනවා සින්දු වලක් දාන්නත් පුළුවන් ඇතුළට මේක බලන්නකෝ ඒ මොකක්ද? ඉයර්ෆෝන් ඈ? දාගන්න ඕකනේ
අනේ එපා බා. ගහගන්නව මුකුත් වෙන්නේ නැහැ. අනේ එපා ඕක ගාලා මගේ කන් අඟුල් වැටෙයි. මං කියන දේ අර ගහගන්නව මුකුත් වෙන්නේ නැහැ. අඩේ මරුනේ. ඒ කන් දෙක ඇතුලේ බෑන් ගන්නවා වගේ නිකන්. ගහන්න එපා බා. ඒ මුළු ලෝකෙම සද්ද එකපාර නැති වුණා වගේ නේ. ගහන්න එපා බා. ඈ? කෑ ගහන්න එපා. ඈ? දෙ. උඹ තාම පොඩි එකෙක් බා. ඇයි? ඒකනේ සුකුරුත්තම් වලට ඔච්චර කැමති. ඇයි අක්කාස නැහැ? මට දැන් ඒ මාසාවල් නෑ. පොඩි එකා ලොකු කරගන්න ඕනේ. දැන් මල්ලි ගැනත් බලන්න ඕනේ. මම මේ කරන වැඩේ වැරදි. එහෙම නෑ. අතපය දඬු වුණාට උඹ තාම පොඩි එකෙක්. එහෙම නෑ. ඒවා ඉච්චර කල් තියෙන්නේ නෑ. හොඳටම හැන්ද වුණා. මේ කැන්දේ කරා යන්න මට උදව් කරපන්කෝ. නෑ නෑ ඔමින්න මං ගන්න. උඹට තනියෙන් මේක උස්සන්න බෑ. නෑ, නෑ. එකක් මං උස්සන්න. අන්ට පුළුවන් දෙයක්. පුළුවන්ද? ඊය ගන්නු. ඔයා ඔය කණ්ණාඩි අල්ලගෙන දින්නේ. ඔව්. මට මොකටද කණ්ණාඩි? පේනවේ? මටත් ආසයි රැවුල කපන්න. ආපෝ. ඒකට තව කල් තියෙනවා. හොරාට මගේ රේසරේ අරගෙන රැවුල එහෙම කපනව නෙමෙයි. අම්මගෙන් මටත් බැනුම් අහන්න වෙනවා. නෑ. තා ගොඩක් කල් ඇයිද මගේ රැවුල කපන්න? කොහෙන්ද බලන්න? ආපෝ. තව අවුරුදු 5කින් හරියයි. අපෝ ඔච්චර කල් ඉන්නවා. දැන් ඔය ආසාවේ හිටියට බලන්නකෝ වෙවෙන්න ගත්තාම මල කරදරේ. ඇයි? පුතේ ඒ අපි ගෙවල් ගාව පාරේ නේද වාහනයක් යන්නේ. ඔව්. ඒක ජීප් එකක්. අන්න එක නැවැත්තුවා. අපි යම් පුතේ. රැවුල කපන්න. පස්සේ කපමු. පුතා ගන්න.
නිලු අක්කේ. අක්කේ මට පොඩි කාරණයක් කියන්න. තෝත් එක මොන කතාවද බොල? හා? ඵලය යන්න මෙතනින්. අක්කේ කිව්ව මල ඵලයයි යන්න. එනවා මෙතන. මම මොකක්ද අක්කේ කරපු වරද? මේ තෝ මෙතන පත්තිනියම්ම වෙන්න එපා. ඵලයයි යන්න. ඒකකින් ඇදගෙන කාලා ඒක මරණට පස්සේ තුන්මාසේ යන්න කලින් වෙන එකෙක් එක ගියපු එකක් නේ තෝ. ඵලය යන්න. තමන් ආදරය කරපු එකට ආදරයක් ගෞරවයක් තියෙනවා නම් එහෙම කරනවද ගෑණි? ආ? ඵලය යන්න. තෝයි මේ පැත්ත පළාත් යවුවොත් ඔගේ ඇස් දෙක උගුල්ලනවා දැනගනි. ඵලය යන්න ඉතින්. ඊළඟ දවස් මම මොහොම නෙවෙයි ඔකිට කතා කරා. මොකද කෑ ගහන්නේ? නෑ මේ හිඟන්නවා කිය. කොච්චර එපා කිව්වත් අහන්නේ හිඟම නේනවා. හිඟන 70. ඔව්. කියන්න. කුලේ ගෙදරාව කියලා ආරංචි වුණා. ඔව්. කොහමද? මොකක්ද තාත්තේ? වරදක් නෑ. හැමදාම ඔය විදිහට රඟපාන්නද කල්පනා? මට පේන්නේ නෑ මචං. මට වගේ පාඩුවේ ඉන්න ඕන. අපිත් ආසයි බං. ඒත් එහෙ chance එකක් දෙන්නේ නෑනේ. මෙහෙමයි කුලේ. දැන් උඹට වන්දි හදාගන්න වෙනවනේ. ඒකට උඹට හෙඩ් ඔෆිස් එකට යන්න වෙනවා. එතෙන්දි සමහර වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කරයි. ඒවට සම්බන්ධ වෙච්ච අය ගැනත් අහයි. මේ පරිස්සමෙන් උත්තර දීපන්.
වෙච්ච දේවල් කිව්වේ. ඒ කිව්වේ? මොනවද වෙච්ච දේවල්? මට මතක නැහැ. මතක නැහැ. නෑ. මේ කුලේ. ඔක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔබ දන්නවනේ. හරි මම වෙන වෙලාවක නම් බත් එකයි කතා කරා.